සුබ දවසක් මාකට එකයි ඔඩියෝ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම චරිත අත්තලගේ ඔයාලට මතක ඇති දැන්ට කීප දවසකට නෙවෙයි ටික කාලයකට කලින් සෑහෙන හොඳ ඔඩියෝ එක විතරක් එයා දාලා තියෙන YouTube එකට සෑහෙන හොඳ වැඩක් කරලා තිබුණා. දැන් අපිට ඒකේ ඇත්තම කතාව එහෙම නැත්නම් අපිට ඒකේ මොකද්ද මෙයා මේකෙන් දෙන්න හැදුවේ කියන එක ගැන කතා කරන්න අපිට chance එකක් ලැබිලා තියෙනවා දවසකට කලින්. චරිතත්තලගේ YouTube එකට අතෑරලා තියෙනවා බෝම්බයක්. මම මේ කොහොමද දැන් අද මේ වීඩියෝ එක කරලා එඩිට් කරන්න නැතුව දාන්නේ. ඒකෙන්ද ඔයාලට මගේ කයිවල් ඔක්කොම අහගෙන ඉන්න වෙනවා. So ඒකක් කෝපි එකක් ලං කරගෙන අපි අප වෙන වීඩියෝ එකට subscribe කරලා නැත්නම් subscribe කරලා like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා. This is the BBC World Service. In Sri Lanka, Navy Commander Ajit Boyagoda has reportedly been captured by Tamil Tiger rebels during naval operations off the country's northeastern coast. He is ඒ BBC එකට අරුව ඒ කොටි කොගෙන time tiger කියන්නේ කොටි rebel lab පටන් ගන්නවා කියන මම දැන් news එකේ යන්නේ. believed to be the most senior officer taken prisoner since the start of the conflict. The Sri Lankan military said මංසගේ පුතාගේ පන්තියේ හිටියේ. අපි ඉස්කෝලේ ගියේ එකට. යා නේවි එකට බැඳුණා. විනීද ඉන්නේ විනී ඉසුරුද ඉන්නේ. මම බුද්ධියන්සට බැඳුණා. Professor Rahul Anur, Mechanical Engineering Department. යා නැති වුණා කියලා හිතන්නත් අමාරුයි සර්. අඬ උනේ කියලා. මං සර්ව දැක්කේ ගොඩක් කාලෙකින්. ඔව් දැන් සෑහෙන කාලයක්. එයා නැති වෙලා දැන්ට අවුරුදු 10ක්. ඉංජිනේරින් එකලි. පස්සේ සිග්නලින් ටිකට බැඳුණා. මම ලබන අවුරුද්දේ රිටයර් වෙනවා. මං හිතන්නේ මගේ ඉතුරු කාලේ මං වයිෆ් එක ගෙවනවා කියලා. So music ඔයාලා මේක අහනවා නම් headset එකක් දාගෙන උඩරම සද්ද දාගෙන අහන්න. මේ අපි මේක බලන අතරේ වටපිටාවේ මාර කියන්නේ මාරම සද්ද ටිකක් අපේ ඔළුවට කරගෙන. අර තේරෙනවද? හොඳ තීරණයක්. ඔබතුමා ආපු කාරණාව ගිය ඉරිදා LTT ඇටැක් එකකින් නේවි එකේ නැව ගිලුණා. අපේ නිලධාරීන් බේරිච්ච අය හොයන්න සෑහෙන මහන්සි වුණා. ටික දෙනෙක් බේරුණා. ටික දෙනෙක් අහුණා. ඒ අතර මුහුදේ ගොඩ ගහගෙන ආපු හඳුනා නොගත් ද්‍රව්‍යයක් නේවි එකට හම්බුණා. කුඩුද මේ දවස්වල තාම ස්ථීරව මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ. මම ගාන කුඩුවක් වේටද වෙන්නන්නේ. එයා මෙහි ආපු වෙන කවුද දන්නේ? අපේ කණ්ඩායමේ දෙන්නේ දන්නවා. එයාලා මේ වෙලාවේ හම්බෙච්ච ද්‍රව්‍ය ලැබ් එක පරීක්ෂා කරන ගමන් ඒ කියන්නේ මේ විනීලා සාමාන්‍යයෙන් එයාලගේ වීඩියෝස් වල කරන්නේ බන්දුලා ටෙනිසන්ලා කියන්නේ ටෙනිසන් කුරේ මහත්තයලා බන්දු සමරසිංහ මහත්තයලා කරගෙන ආපු විදිහේ ජෝක්. හරිද? ඒ කියන්නේ අර සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න වගේ ඒ වගේ දේවල් නෙවෙයි. අර එයාලා කරන්නේ අර සිටුේෂන් ඒ ගියේ in the moment කට්ටියට පොඩි ෆන් එකක් දීලා අතල්ලා දෙන විදිහේ වීඩියෝ අර විදිහේවත් කරනවා. මම දෙක තුනක් දැකලා තියෙනවා. So
අවසානයේදී කියන්නේ අපි දැන් මෙතෙන්ට આવොත් එහෙම විනීගේ මේ කැරක්ටර් එක ඉසුරුනේ මගේ උන්ගේ නම මට මතක නැහැ. ඉසුරු ඉෂාරනේ. ඉෂාරගේ මේ කැරක්ටර් එක ඒ කියන්නේ මූට තව වැඩ පුළුවන් කියන එක පෙන්නන එක වැඩක්. ඒ කියන්නේ ගොඩක් ලංකාවේ ගොඩක් සෑහෙන නළුවෝ ඉන්නවා. මම ඊයේ පෙරේද මේ කවුද බං අර නිලියක් ඉන්නවා. ඒ නිලියගේ නම මතක නැහැ. අර රේඩියෝ එකේ කෑ ගහන දුවෙක් ඉන්නේ. ඒ නිලිය මම දැක්ක කියලා තියෙනවා. ඒ නිලියට හැමදාම හම්බුනේ මෙහෙම අම්ම කෙනෙක්ගේ මෙහෙම දේවල්. ඊට පස්සේ කියන්නේ එක කැරක්ටර් එකකට එයාලා යොමු වුණාම එයාලට ඉන්ඩස්ට්‍රි එකේ වෙන එකකට යන්න සෑහෙන අමාරුයි. ආතල් දැන් මේකෙත් මේ විනී මං හිතන්නේ බුද්ධ්‍යාංශ නිලධාරියෙක් හින්දා මේ ආතල් එකක් ගන්නවා ඇති කියලා මේක ඇස්සේ. මේ වගේ නිකන් ඩීප් කැරක්ටර් එකකට මූට මේ ඇඩැප්ට් වෙන්න පුළුවන් කියන්නේ ඒක මාර හොඳ වැඩක්. හැබැයි අර මේ මට නම් මේක මෙයාගේ අර අපි කලින් බල්ලා තියෙන විනීලගේ වැඩත් එක්ක පොඩි ඒකේ ගතියකුත් එනවා. හැබැයි ඒකේ ගතියක් මට එන්නේ මේක මෙයා මේ ෆනි කැරක්ටර් එකක්ද දන්නේ නැහැ කරන්නේ. මම ඒක දන්නේ නැහැ තාම. මට හැබැයි අර යාළගේ වීඩියෝස් බල්ලා තියෙන හින්දා මට එනවා පොඩි විනී ගතියක් එනවා යාගේ මූණේ කටහඬ ඒවයි. වගින්නේ. මේක රාජ්‍ය රහසක් හැටියට අපිට රකින්න වෙනවා. මේක ගැන මීට වඩා අපිට පරිස්සම් වෙන්න වෙයි. කුඩුද ගෙනල්ලා දෙන්න මොනවද ගෙනල්ලා දෙන්න? අර පෝස්ට් ග්‍රැජුවේට් තීසිස් සබ්මිෂන් එකේ ඩෙඩ්ලයින් එක කවද්ද? ඊයේ සර්. සර් මේ සබ්මිට් කරපු තීසිස් තව තියෙනවා ඩිපාර්ට්මන්ට් එකේ. ඩිපාර්ට්මන්ට් එකට ගිහලා ඒක අරන් එන්න පුළුවන්. හා සර්. සර් අත එකක් ගේද? නෑ කමක් නෑ මම දැන් යනවා. අර මේ උගේ කැරක්ටර් එක මාර හොඳට බිල්ඩ් කරලා තියෙනවා. දැන් මේ මෙහා පැත්තේ ඉන්න මනුස්ස ඔයාලට මතක ඇති. ඔයාලට නිකන් හොඳම මතකයක් විදියට කිව්වොත් එහෙම ඔයාලට මතක ඇති ජෙහාන්ගේ එකේ ඉන්ස්පෙක්ටර් ඉන්නේ. ඉන්ස්පෙක්ටර් නෙවෙයි මම හිතන්නේ CID එකේද කොහෙද? ඒ කැරක්ටර් එක. ඒක අපි ඒ දැකලා තියෙන කැරක්ටර්ස් වල තියෙන අර භූත ගතිය, ඩීප් ගතිය මෙතනත් තියෙනවා. ඒක මාර හොඳයි. ඒ ලෙවල් එකට මේ ඉෂාන්ට පුළුවන් වුණා කියන්නේ මෙතන මැච් එකක් ගහන්න ඌ සෑහෙන්න හොඳයි. මොකද ඌ ඉන්න ලෙවල් එක සෑහෙන කියන්නේ මං කියන්නේ ඌට මේ රංගපාන්න බැනලු කියන එකනේ මම කියන්නේ. මං කියන්නේ අර රංගපාන්න මාර විදියට එක්ස්පර්ට් නළුවෙක් ඉස්සරහා මේ මූ මේ රංගපාන විදිය මාරම ලෙවල් එකක තියෙන එක. සබ්මිෂන් ඩෙඩ්ලයින් එනර්ජි සෑම ආයතනයක්ම හැදෙන්නේ තීසිස් සබ්මිෂන් එක. අනාගතයේ යුද්ධ කරන්නේ විද්‍යාවෙන්. මිනිස්සුන්ගෙන් නෙවෙයි. මම තාම දන්නේ මොකද්ද මේ thesis submission කියලා. So අපි බලමු thesis submission කියන්නේ මොකක්ද කියලා. Thesis submission is the formal process of presenting a comprehensive original research paper as the final requirement for the academic degree such as master or PhD. මෙයාලා engineering නේද? thesis submission එක කියන්නේ මේ final requirement එකක්. ඒ කියන්නේ මේ academic degree එකක් හෝ master එකක් හරි PhD එකක් හරි complete කරන research paper එකක්. දැන් මෙතන කිව්වේ හැම වෙපන් එකම මේ හම්බෙලා තියෙන කුඩු නෙවෙයි මං හිතන්නේ වෙපන් එකම මොනවා හරි හම්බෙලා තියෙන්නේ මේ වෙපන් හැම එකම හැදෙන්නේ thesis submission එකක කිව්වේ ඔය එක හරියට ඒ කියන්නේ thesis submission එකකින් ඒ කියන්නේ අවසාන final report එක ඒ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ නිකන් කියන්නේ research paper නේ දැන් මෙතන කියලා තියෙන්නේ final requirement for the academic degree කියන්නේ මේ තමන් build කරන්න ඉන්න එක තමන් අධ්‍යයනය කරන මේ වෙපන් එක ගැන කරපු රිසර්ච් පේපර් එකනේ. අපි බලමු සමහර විට මේක මේ පරණ කාලයකක් හින්දා යෝගේශ්වරී කියලා නමක් තියෙනත් හින්දා මේක මොන වගේ ආයතනකින් වේද කියලා කියනකොට හරියට යුද්ධයට සම්බන්ධ එකක් වෙන්නේ. එවනත් හතරවන ලෝක යුද්ධයක් වුණත් ඒක වෙන්නේ කොහොමත් අර මේ LTT එක ගැනයි LTT එක නේවි චිප් එකකට ගහලා ගිල්ලවපු එක ගැන කතාවක් කියන්නේ. මොකරෝලින් කියන මන් දන්නා. කොහොමරි දවස් ආයෙන් 7ට විතර වගේ ටීම් එකත් එක්ක මෙන්න
ඇත්තට හම්බෙච්ච. ටීම් එකට ඉන්නේ තරුම වුණොත් නම් හොඳයි හැබැයි. බලමු උන්ට කොහොමද ගේමක් ගන්න පුළුවන් කියලා. අපිට කලින් හිතුනේ යෝගේශ්වරී කියන්නේ නිකන් මට ඒ දවස්වල මට මතක විදියට මට එච්චර මේ සින්දුව මතක නෑ බට් මට හිතුනේ මේක මේ නිකන් දෙමළ කෙල්ලෙක්ට හරි එහෙම ලියන ලව් ස්ටෝරියක් කියලා. මොකද්ද මෙතන තියෙන්නේ? Sri Lankan Navy investigators investigating the material found in northeast වෙනදනේ. പിന്നെ Paybound Media Freedom. ඒක මං හිතන්නේ තාම දීලා නැතුව ඇති නේද? මෙතන කියන ලිරික්ස් පැත්තට පොඩ්ඩක් යමු. ඔයාලට නැහැ ඔයාලට සින්දුව නිකන් අහන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ ලිරික්ස් දාලා නැද්ද කවුරු? අපි කමෙන්ට් පැත්තට වැඩි යන්නේ නැතුව මොකද රිවීල් මේක කියන්නේ. යෝගේශ්වරි ලිරික්ස් අපි ලිරික්ස් පැත්තට පොඩ්ඩක් යමු බලන්න. තාම පටන් ගත්තේ නැහැ නේ. තාම මේ පටන් ගත්තේ නැහැ මේ සින්දුවේ හරි ලිරික්ස් ටික. First September 1945. මං කැමතිම ෂොට්ස් තමයි මේ ලොන්గ్ ෂොට්ස්. හරිද? අපිට මාර විදියට ඉමේජින් කරන්න පුළුවන් මොකද කොහෙද යන්නේ උන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේක දෙන පොඩි ක්ලිප්ස් වලින්. අනිවාර්යයෙන්ම හෙඩ්ෆෝන් යූස් කරන්න මාරම ලස්සනයි. family එක. அக்கா பெரிய மீன் எல்லாம் பட்டு இருக்குது போல. எங்கடா பெரிய வேலையெல்லாம் செய்திருக்கிறார் போல நேற்று. அவர்கிட்ட வேலை விருத்தங்கள் எல்லாம் பேப்பரில் வந்து கிடக்கு தெரியுமே. நேற்று ராத்திரி முழுக்க கடலில் கிடந்து போட்டு இப்பான் வந்தவர் நல்ல நித்திர நாங்கள் கேட்டோண்டே உங்களோட மனுஷன் எங்களுக்காண்டி கொண்டு வரையில சிலதுகள் கரை ஒதுங்கி හරි මේ LTT එක මේ ඇවිල්ලා තියෙන්නේ. මෙයාගේ මනුස්සය තමයි මං හිතන්නේ මේ අර බඩු ටික අල්ලලා දීලා තියෙන්නේ. හරි මොකක් හරි. එහෙම වෙන්න ඕන. මේ ඒකට ඌව මරන්න තමයි හිතන්නේ ඇවිල්ලා තියෙන්නේ. நல்ல திறமான வேலை ஒன்று செய்திருக்கிறார். ඒ කියන්නේ බඩු දෙන්න හදන්නේ. අම්මා මොකද එන්නේ? තම්බි. අන්න මාර ලෙවල් එකක මේ ඇක්ටර්ස්ලා ටිකක් අරගෙන තියෙන්නේ. මං හිතනවා මේ චරිත මේ කියන්නේ මේකට කවුද දන්නේ නැහැ කැරක්ටර් සිලෙක්ෂන් එකේ ඉඳලා ඒ වගේ දේවල් කරේ. මාර ක්ලෙවර් වැඩක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මරු நேற்று நேவிகாரங்கள் எல்லா இடத்துலையும் நின்றவர். அவங்க அந்த கப்பலை அடித்த பிறகு கடலை சுற்றி வளைச்சிட்டாங்க. எங்களை தேடி தேடி வெடி வச்சவ தம்பி. எனக்கு வேறு வழி தெரியல. என்னால் எடுக்கக்கூடிய எல்லாத்தையும் எடுத்து கொண்டு வந்தேன். நான் உயிரோடு இருப்பேன்னு நினச்சும் பார்க்கல. நீ உன்ற வேலையை சரியாக செய்த. நீ உன்ற கவன குறைவால முக்கியமான விஷயங்கள் எல்லாம் வழியால போய் கிடக்கு. இவ்வளவு நாள் ஒன்றா இருந்துட்டு
எப்படித்தான் இப்படி துரோகம் செய்ய ஏழுமையா இருந்தது உன்னால்? எளிய நாய். தம்பி அண்ணா கூப்பிடுறாரு, அக்காட்ட சொல்லிட்டு வா. அட சொல்லிட்டு வா. கடைக்கு இளைஞனுக்கு என்ன வந்து நான் போகிறேன். பிள்ளைகிட்ட சொல்லு, அது உடைய யோகேஷ் இது அப்பா போட்டேன்னு சொல்லு. கேரளாக தாத்து நல்ல මෙයාද යෝගේශ්වරි දුව එන්න සමහරට September 1994 body room in Colombo. මේ දූ ලොකු දුවෙක් ඉන්නේ. දූ වෙන්න ඕනේ දූ වෙන්න. දූ වෙන්න. thesis submissions බලමුගේ ටීම් එක කවුද කියලා හරියට හරි අරුන් දෙන්නේ ටීම් නැවද්ද හදන්නේ control room submarine එක හදන්නේ අම්මට සිරි මුම්මේ කුඩු කරලා තියෙන්නේ සබ්මැරින් මං හිතන්නේ මේ නේවි එකේ බෝට්ටුවන්නේ ගිනි තිව්වා කිව්වේ fucking hell සබ්මැරින් මං කියන්නේ ගියේ සබ්මැරින් එකක් හදන්න බඩු ගේන්න ගිහපු වෙලාවේ කියලා ඔය පුළුවන් නේ පොඩ්ඩයි නෝලන්න මෙයාලා මේ හම්බුනේ කවද්ද කියලා අපිට දැම්මේ නැහැ නේද by Tamil Tiger rebels during naval operations off the country's northeastern coast. He is believed to be the most 21st September 1994 අම්මට සිරි පුතේ එතකොට මේක වෙන්නේ මං හිතන්නේ මේ සබ්මැරීන් එක හදන්න මේ ළමයා මොරටුවට ඇවිල්ලා ඉගෙන ගන්නේ. එතකොට සබ්මැරීන් එක හදන්න ගේන බඩු තමයි ඒවත් එක්ක යුද්ධයකදී තමයි මේ නේවි එකේ නැවක් ගිනිබත් කරලා දෙන්නේ මම හිතන්නේ. මේ 1994 අපි ආයේ මෙතෙන්ට යමු. මොකද්ද වෙන්නේ කියලා? පොතක් අරගෙන ලියා ගන්න ඕන දෙන්න. ඔව් අර සද්දේ ඉන්නේ සාමාන්‍යයෙන් මේ මුහුද යන මේ වලට හැනද මේ සද්දයක්. ඒකට මොකද්ද කෝඩ් එකක් කියන මට නම් මතක නැහැ. නිකන් මෝස් කෝඩ් වගේ ගන්නේ අර ඒක සාමාන්‍යයෙන් නැව්වල මේ මම ෆිල්ම් වල දැකලා තියෙනවා නැව්වල තියෙන දේවල් මේ මේව කරගන්නවා මම හිතන්නේ මට මතක විදියට මම හරියට මතක නැහැ මට. අර යුද්ධෙන් මොකක් හරි මේ මොනවා හරි බඩු වගේක් ගෙනල්ලා දාලා තියෙන මුහුදට පාවෙන්න හරි උන්ට මං හිතන්නේ සබ්මැරින් හදන්න මේ අර සබ්මැරින් එකේ තියෙන කෙල්ලගේ මේසෙ සංගවගෙන නුඹ ඉන්න
ඒවා හදන්න තමයි ඉගෙන ගන්න. මේ දැන් මේ කොණ්ඩේ ගොතලා තියෙන විදිහෙන් ඔයාලට තේරෙනවනේ මේ LTT කෙල්ලෝ කියලා සාමාන්‍ය පරණ වීඩියෝස් කියලා වගේ. මේකේ මානසික රැප් එකක් තියෙනවනේ. මතකද අපි පොඩ්ඩක් ලිරික්ස් පැත්තට යමු. තවම තිලකයේ නලලේ නොතියා සංගවගෙන නුඹ ඉන්නවා නම් පිසේ එකමල් රේණුවකින්වත් නොගැවසී නුඹ ඉන්නවා නම් විදුලි සඳ එලි වලින් බියවි. විදුලි සඳ එලි වලින් බියවි සැඟවිලා නුඹ ඉන්නවා නම් කොහේ හෝ නුඹ ඉන්නවා බව දන්නවා. මේක ලව් ස්ටෝරියක් වෙන්න බෑ ජීවිතේට. හරිද? ලව් ස්ටෝරියක් නෙවෙයි මේක. බලමු ඊටු ටික. 91 යුනිවර්සිටි ග්‍රැජුවේට්. ग्रेजुएट हाँ यार ඊට පස්සේ PhD හරි මාස්ටර්ස් වලට හරි මොරටුවට ඇවිල්ලා within Department of Mathematics and Statistics maths කරපු කෙනෙක් engineering කොල්ලෙක් තිබුණා වගේ සම කඳුළු පුරවන් හිස හැරුණු අත දුවනවානම් කැරලි කොණ්ඩය අකීකරු වී මගේ උර හිස හොයන මෙයාගේ පුතා මරණය අවුරුදු 10කට කලින් කිව්ව නේද? මම මට මතක් වුණේ නිකන් එදා වෙච්ච සීන් එකෙන් තුඹුරු දැසම කඳුළු පුරවන් හිස හැරුණු අත දුවනවානම් කැරලි කොණ්ඩය අකීකරු වී උර හිස හොයන පුතාගේ මතක අහිමි වූ දසද කුසක් දැමැද තවම මඟ බලනවානම් වෙස්නාහිරා මානසික රැප් එකක් තිබුණා මතක. මගේ ලය මති උඹ පලා ගියේ ගෝපුරය පරදා හඹාව මදහසයිත් පසු හැරි නොබලා ගෙන පරමලදලා ඇහැස ඇසිලා ලිතය හැරපමන තිලකය ගියේ නැ වලදා මග වැටි ඇති දැසමන් යට බිලිවී කාගෙලේමද තෙරුවා කාගේද උන්ඩේ මුල්ලු රෑහසි පිපෙනවා බිම වැටේ පරවී උඹේ ගොදුරුමව හොයනවා පොළව දෙදරා පැලවී මලබුන් දිස්සුනෙත් උන් පොදවී එකරොදට ඇයිඩා කිස්සුනෙත් ගිනියම් මිරමිරිකා සාරේ ගත තුඹ මොකද උන් පොදවී එකරොදට ඇයිඩා කිස්සුනෙත් මට පේන්නේ නැහැ නේ wait a minute submission නෑ මොකක් හරි දිනුනේ වඩා ඉන්න මේක අනිත් පැත්තෙන් ඉතින් ඒක ඇවිල්ලා තියෙනවා submission noise reduction in submission නෙවෙයි මේ තියෙන්නේ submarine sub මට ඒක පේන්නේ නැහැ හරිද noise reduction in කියලා එකක් තියෙනවා let's see මේක මොකද්ද manifesto of the communist party මෙයා මේව ළඟ තියාගෙන ඉන්නේ නේද කමියුනිස්ට් පාර්ටි එකේ මැනිෆෙස්ටෝ කියන මොකක්ද කියලා දන්නවනේ මොකක්ද ඒකට කියන්නේ කියලා මේ කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයනේ ඒකත් ළඟ තියන් ඉඳලා තියෙන මෙයා මං හිතන්නේ මොරටුවට ඇවිල්ලා තින්නේ සබ්මරීන් හදන්න ඉගෙන ගන්න රියල් මාක්ස් අම්මට සිරි පුතේ ගත තුඹ ලෝදියෙන් වැටුණු එක සෝදියෙන් නුඹගේ කොපුල පිච්චුනේ ඇයි කඩදාසිය දෙවිදියලුවේ කේතයක් තමදිම කර නැති උඹ මහමට කේදයක් තියගේ උඹ නූරටලුව ඡේදයක් කොහේ හරි ඇති උඹ හොයාගෙන නිවඩුවක් ඔවුනි කේතයක් අද දිරපත්ති බලයින් පොඩ්ඩක් ඉන්න මුගේ රැප් එකට යන් අපි මගේ ලය මතින් උඹ පලා ගියේ ගෝපුරයත් පරදා හඹ ආව මදහස ආයෙත් පසු හැරේ නොබලා ගෙන පරම ළඟලා ඇහැ සහසි ලලිතය
හැර පමණක් තිලකය ගියේ නැහැ වළඳ. මේ කෙල්ල එතකොට මේ කෙල්ල උදව් කළාද ලංකාව කියන්නේ මේ ආමිකට මේ කියන්නේ මං හිතන්නේ මේ කෙල්ල ගැන හරිද? මේ කෙල්ල මේ කෙල්ලට ලව් කරපු සීන් එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. අපි ලිරික්ස් වලට අන්තිමට ආවනම් අපිට තේරෙයි හැබැයිනේ. මග වැටි ඇති දෑ සමන් පෙති කියයි හෝඩුවා තැලී රක්තයට බිලිවි කාගේ ලේවමද තේරුවා. කාගේද උණ්ඩය මුළු රැහැසේ අහසේ පිපෙනවා බිම වැටේ පරවි උඹේ ගොදුර උඹ හොයනවා. පොළොව දෙදරා පැලවී මලවුන් දිස්සුනෙත් උන් පොදිවි එක රොදට ඇයි ඉඩක් හිස්සුනේ. දිනියම් මිර මිරිකා සාරය ගත්තත් උඹ ලෝදියෙන් වැටුණු එක සෝදියෙන් උඹේ කකුලයි වෙච්චුනේ. ඇයි කඩදාසියේ දෙවිදියෙන් ලිව්වේ කේතයක් තාමත් නිම කර නැති උඹ මට මට කේදයක්. තියා ගියයි උඹ නුහුරට ලිව්ව ඡේදයක්. කොහේ ඇති හැරි තැනක කොහේ හරි ඇති උඹ හොයාගෙන නිවාඩුවක් ඔව් නිකේතය. අපිට ලිරික්ස් ලියා ගන්න අපිට අන්තිමට එන්න වෙනවා. ඉතලම චිතකය මං ඔය හෙදල්වෙන්නේ විශ්වාසයෙන් ඒව විලකය මන බැලුවා උන්ටඩය මේ උඹ ඉලකය. යෝ මේ ෂොට් එක අඩෝ මේ ෂොට් එක මං හිතුවේ මේක මේ 3D කියන්නේ මේ මොඩලින් කරපු එකක් කියලා. මේක මැදින් අර කල්නුත් ආවනේ දෙතුන් පාරක්ම. ඔයාලට මතකද? ඔයාලා පොඩ්ඩක් එතෙන්ට ගිහිල්ලා බලන්න. ඒ ෂොට් එක මං හිතුවේ මේක මේ wow අඩෝ මේ විදිහට ෆයිල් ගොඩක් ගහලා මේ වැඩේ කරලා නේ. නයිස්. දැල්ලුවා දොර නලලේ තිබ්බාද රතු තිලකය මේ කාලකන්ණි පොළොව දාලා ඔබ කොහේ යන්නේ? මෙයා මොරටු යුනිවර්සිටි එකේ කෙනෙක් හරිද? එයාගෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. ප්‍රොෆෙසර් මේ එක දවසක දෙයක් වෙන්න 24 සෙප්තැම්බර් මේ කෙල්ලගේ තාත්තනේ නෑ බං මේ දෙන්නයි දෙපැත්තක් බලන් ඉන්නේ. හරි මෙයා මුහුද දිහා බලන් ඉන්නේ මෙයා තාත්තගේ මිනිහ දිහා බලන් ඉන්නේ. අම්මා අහක බලන් ඇත්තේ මොකක්ද දන්නවද? දූ මෙච්චර දේවල් කළා දූ උදව් කරන්නේ කොටින්ට. ඒ කොටින්ම තමයි තමන්ගේ තාත්තව මැරුවේ කියලා සමහර වෙලට දූට කියලා නැතුව ඇති. අඩෝ තල්ලර තිලකය නලලේ නොතියා සංගවගෙන නුඹ ඉන්නවානම් හිසේ එකමල් රේනු noise reduction in submersibles අම්මට සිරි මෙයා මේ thesis එක කරලා තියෙන්නේ submersibles කියන්නේ ඔය submarines වලට අදාළ දෙයක් නෙමෙයි. Submersible means meaning a small submersible boat or other craft, especially one designed for research and exploration. එහෙම කරපු එකක යා noise එක අඩු කරන්න තමයි මෙයා thesis එක කරලා තියෙන්නේ. එතකොට දැන්ට තියෙන submarine වල මේ මොකද්ද මේ තියෙන noise එක අඩු කරන්න. ඒ කියන්නේ noise එක අඩු කරන්න කිව්වේ මේවා තියෙනවනේ. ඒ කියන්නේ සාමාන්‍ය රේඩාර් වලට ඒ වගේ දේවල් වලට අහු වෙන එක අඩු කරන්න තමයි මෙයා thesis එක කරලා තියෙන්නේ. හරි මේ තියෙන්නේ ඒකට ගෙනාවු බඩු තමයි දැන් කන්ෆර්ම් හරිද? මේ තියෙන්නේ මේ අර ඒ වගේ එකක් නේ. මේ සර්වර් හොයන් එන්නත් ඇත්තේ ඒක තමයි. මේ සර්වර් හොයන් එන්නේ නැත්තේ මොරටුව කියන්න බං මොරටුවනේ මොරටුව ඉංජිනේර් ෆැකල්ටි එක කියන්නේ. ඉතින් ආයේ ආන්න දෙයක් නැහැ. හොයන් යන්නේ මේ මුන් දන්නවා. ඒ කියන්නේ මුන්ට සමහර විට දැන් අර මුන්ට අර මුන්ගේ අර කෙල්ලගේ තාත්තනේ
දීලා තියෙන්නේ මේ අර ටික අල්ලලා ඒ කියන්නේ මේ මට මං හිතන විදියට ඒක ඒ බඩු ටික මුහුදෙන් ආවට පස්සේ ඒ ටික ගන්න තියෙන්නේ නැත්තේ මේ මෙයාලට ඒ කෙල්ලගේ තාත්තලට හරි කාට හරි හරිද එතකොට ඒකයි අර මේ කියන්නේ LTT මිනිස්සයා ඇවිල්ලා කිව්වේ උඹේ මිනිස්සයා අපිට කිසිම දෙයක් දුන්නේ අපිට your husband didn't bring back a single thing we asked for. හරිද මෙයාලා මොනවා හරි ගේන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ කිසිම දෙයක් එයාලා අරගෙන ආවේ නැහැ. ඒක හින්දා තමයි මරලා දාන්නේ. එතකොට මේ දැන් මෙතන කියන විදිහට එක්ක මේ තාත්තා උදව් කරලා තිනවා සබ්මරීන්ස් හදන්න බඩු ගේන්න හරි මොකක් හරි. තාම මෙතන මචං මේක ඉවර නැති හින්දා තාම හරියට මේක බලන ගමන් මේ විචාරයක් දෙන්න අමාරුයි හරිද? ඒ කියන්නේ ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි දැන්ට මේක රිවිව් කරමු. මම කමෙන්ට්ස් වල දාන්න නැත්නම් ඔයාලත් දාන්න ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ නැත්තේ කියලා. wait මෙතන මොනවා හරි පාස් කරනවා පෙන්නනවා. මං හිතන්නේ සබ්මරීන් මෙයාලා හදනවා. මේ අර කෙල්ල කාමරයට යන්නේ. පොඩුවක් හොයාගන්න. වේලියෝය 1994 is a වේලියෝ කියන්නේ මේ කෙල්ල බම් මේ ටික කළා thesis එක සබ්මිට් කරලා ගිහිල්ලා මේ කෙල්ල පොඩි කෙල්ලෙක් මෙන්න බං සබ්මරීන් හදන දැන්නේ මචං මට තේරුණේ මෙයාලා සබ්මරීන් කලිනුත් හදලා තිනවා හරිද එතකොට දැන් අතෙන්දී අර ආමි එක නේවි එකයි බෝට් අර මෙයාලට අවශ්‍ය මේ සබ්මරීන්ස් වලට අවශ්‍ය දේවල් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. There's no records of an LTT submersible attack in 1994. However, the LTT developed crewed submersibles based on macro sub-designs which are mostly unarmed, but some had long noses and ram vessels. The LTT's naval wing, the Sea Tigers, developed several such craft during the conflict, but none are especially tied to an event in 1994. මේක මේ LTT එක මං අර LTT කියලා නම ගත්තේ මොකද අපේ රටේ යුද්ධයක් තිබුණ හින්දා උතුරේ හරිද මේක සමහර විට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මම LTT කියන වචනේ කියන එකට හරිද මං කියන්නේ මේ මෙතන මේ ජාතිවාදයක් අවශ්‍ය කරනවා නම් අපිට ආ යුද්ධයක් ඕනේ වගේ එකක් කියන්නේ මේ හරිද මට ෂොට් එක දෙන්න හදන්න එපා පුතේ. ඒ ටික කපලා තමයි දාන්න වෙන්නේ දැන්. හරිද? දැන් ඉතින් මට මේක එඩිට් කරන්න වෙනවා. මට අමතක වුණා. So කිසිම විදියකින් මේ LTT එකේ මොකක් සම්බන්ධයක් තිබුණා නෑ 1994 වල. මේ submersibles තිබුණා මේ submersibles තිබිලා තියෙනවා. ඒ කියන්නේ submarines තිබිලා තියෙනවා. හැබැයි ඒවයින් attack කරා කියලා එකක් තිබිලා නෑ. සමහර විට මේ කියන්නේ මේ attack කරන්න කියන්නේ මේ සයිලන්ස් විදියට ඇවිල්ලා ඇටැක් කරන්න තමයි මෙයා මේ මාස්ටර්ස් එක කරලා මේ අද ඇවිල්ලා ඉන්නේ. ඒකට ගෙනාවු බඩු තමයි අර මේ මෙයාගේ තාත්තට අරගන්න බැරි වෙලා මේ විනාශ මේ නේවි එක අතරපත් උනේ. නිරප්පි අපි ඒක මේ Google කරලා බලමු. time what's mean time Tamil to Tamil දාලා බලමු. කොහොම මේ ටික තමයි තියෙන්නේ. translate කද්ද බං මේ ආවේ
translate Tamil to Sinhala. වෙලාවට තාර. මට තේරෙන්නේ නැහැ මේකේ සමහර විට යාළුවා ලියන්න ආපු වචනයක් මෙයා මේව කරා වෙන්න පුළුවන්. ඒක කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. මම මොඩෙක් වගේ හැමතැනම මෙව්වට. පොඩ්ඩක් ඉන්න. chat GPT මොකද්ද අපිට ආයෙ මුලින්ම මේකේ ආයෙ ඉංග්‍රීසි එකට ආයෙ. පුතේ ඉංග්‍රීසි. What's this means? The phrase starting time doesn't have a common meaning in English. It might be type mistake or misread. Starting time may be a file format or මොකක් හරි කියලා කියන්නේ මේකේ කිසිම මේ සම්බන්ධයක් නැහැ. අඩෝ යෝගේශ්වරී කියන්නේ සබ්මැරින් එකේ නම බං. යෝගේශ්වරී කියන්නේ සබ්මැරින් අම්මට සිරි. එතකොට මේ සබ්මැරින් එකටද සින්දුව ලියලා තියෙන්නේ? මෙන්න අර අහුවෙච්ච දේවල්. නෑ මෙයාලගේ තාත්තා මේව කරපු දේවල් නෙවෙයි. මෙයාලගේ තාත්තා තමයි මං හිතන්නේ දැල දාලා අර බඩු ටික අරන් එන්න ඕන. ඒ වයින් කිහිපයයි අරන් එන්න පුළුවන් උනේ. ඔක්කොම අරන් ඇවිල්ලා නෑ. සබ්මැරින් එක හදන්න අර රිසර්ච් කරනවා. විදුලි සඳ එළි වලින් දිරදී සඳ වෙලා නොබ ඉන්නවා. අඩෝ මේක හරිනේ බං. මෙන්න මේ වචන ටිකේ තේරුම මේ සින්දුව තනිකරම ලියලා තියෙන්නේ මේ එකටද විදුලි සඳ එළි වලින් පියවි සංගවිලා නුඹ ඉන්නවා නම් කිව්වේ මේ රේඩාර් වලින් හැංගිලා ඉන්න කියන එකද? විදුලි සඳ එළි වලින් පියවි තවම තිලකයේ නළලේ නොතියා සංගවගෙන නුඹ ඉන්නවා නම්. ඒ කියන්නේ තාම තිලකයේ නළලේ තියන්න බෑ. සාමාන්‍යයෙන් තිලකයේ තියෙන වෙත්තේ මේ ලොකු ළමෙක් වුණාමද? when Tamils මේ තිලකය මේ ට්‍රාන්ස්ලේට් කරන්නේ මේ වුණා ඉංග්‍රීසි වලට තිලකයට කොහොමද කියන්නේ කියලා බලමු. ඉංග්‍රීසි වලින් මොකද? තිලක්. when Tamils like girls what does it mean? Among Tamils many other Hindu communities the application of tilak and pottu on a girl woman's forehead holds significant cultural and religious meaning. It's not merely decorative mark but it's deeply symbolic. Pottu is primarily a symbol of auspiciousness. Mangalya man is considered a blessing. It is also believed to protect the wearer from evil eyes and negative energy. While traditional red pottu was a strong indicator of women's married status in some regions, Tamil culture, girls and unmarried women also wear pottu, often in various colors and designs as a general sign of well-being and cultural identity. එතකොට මෙතන කියන්නේ තවම තිලකයේ නළලේ නොතියා සංගවගෙන නුඹ ඉන්නවා නේ. ඒ කියන්නේ තාම මේක මුහුදට දාලා නැහැ. හරිද? මේ තාම මේක මුහුදට දාලා නැහැ කියන එක කියන්නේ හිසේ එකමල් රේනෝකින්වත් නොගැවසී නුඹ ඉන්නවා න ะ. ඒ කියන්නේ තාම හංගල තමයි තියෙන්නේ මේ යෝගේශ්වරී. විදුලි සඳ එළි වලින් බියවි සංගවිලා නුඹ ඉන්නවා න ะ. ඒ කියන්නේ රේඩාර් වලට අහු වෙන්නේ නැතුව ඔයා ඉන්නවා නම් කොහේ හෝ නුඹ ඉන්නවා බව දන්නවා මම දන්නවා. සමහර විට මේක අපි ඒ විදිහට ගත්තොත් මේ කෙල්ලර් ලියපු එකක් වෙන්නත් පුළුවන් කියලා හිතෙන්නේ මෙන්න මේ ටිකේ. දුඹුරු දැසම කඳුළු පුරවන් හිසහැරුණු අත දුවනවා නම් කැරලි කොණ්ඩේ අකීකරුයි මගේ උරහිස සොයනවා නම් අහිමි වූ දස දහසක් දෑමද තවම නුඹ මග බලනවා නම් මගේ ලය මතින් නුඹ පලා ගියේ ගෝපුරයත් පරදා. මෙන්න මේක මම ගොඩක් සින්දු වල දැකලා තියෙනවා. මේ මට තේරලා නැහැ ඒක මොකක්ද කියලා. ගෝපුරේ පරදලා යනවා. එළ මොකද පිස්සුනේ. මුංගෙන් අහලා වැඩක් නැහැ. ගෝපුරයත් පරදා කියන්නේ he went beyond the limit. He even beat the highest point. කියන්නේ ගෝපුරයත් පරදා කියලා කියන්නේ ඒකනේ එතකොට. ඒ කියන්නේ මගේ ලය මතින් ඔබ පලා ගියේ ගෝපුරයත් පරදා. කියන කිසිම ලිමිට් උත් කඩාගෙන තමයි ගියේ. හඹාව මදහස ආයෙත් පසු හැරී නොබලා ගෙන පරමලඳලා ඇහැ සහසි ලලිතය ගෙන හැර පමණක් තිලකය ගියේ එන්නයි වළඳා. හඹා ආව මදහස ආයෙත් පසු හැරී නොබලා මේකම chat GPT දාලා බලමු මොකද මු කියන්නේ කියලා.
මගේ සිතෙන් උඹ බලාගේ ගෝපුරයත් උඹ කියන්නේ ඈතට සීමාවක් නැතුව හැමදේම ජයගෙන ගියා වගේ. ඔයාගේ සිනහව ආපහු එන්නේ නැහැ කියලා දැනෙන්නේ. ඔයා මගේ නිර්පරාධ හදවතත් එක්ක ගියා. උඹ ගෙන ගියා ඒ අතිශය මෘදු නිර්පරාධ ලස්සන ලඳලා ඇහැසාති ලලිතේ. ඔයා ගියාට පස්සේ මට ඉතුරුනේ නාමය විතරයි. හදවතත් ගියා. I don't know what means කියලා තමයි මට කියන්න තියෙන්නේ. අම්මර සිරි IP එක අහුණා නේද? මේ LTT එකේ වැඩක් තමයි. The Sri Lankan government first learned of the LTT's naval plan through his finding. මේ සර්ගේ වැඩ හින්දා තමයි LTT එකේ මේ naval plans අඳුරගෙන තියෙන්නේ. මේ Sri Lankan government එක මෙයා ගාව තමයි මෙයා ඉගෙනගෙන තියෙන්නේ. then IP එක log වෙන්න හදන්න. යෝගේශ්වරි unauthorized access is prohibited. class modified October 16 තමයි අන්තිමට modify කරන්නේ. for the truth to be remembered. ඔබතුමා හදිස්සියම someone must first find it. මේ තියෙන්නේ for the truth to be remembered. someone must first find it. ගත්ත දුරකථන ඇමතුම ගැන අපට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? සර් මම මේ කැම්පස් එකේ රස්සාවට ඇවිල්ලා දැන් වසර 30ක් විතර වගේ මම හිතන්නේ මූත් උදව් කරලා තියෙනවා. මූ තමයි මං හිතන්නේ අර කෙල්ලට කියලා තියෙන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා මේවා හොයාගෙන එනවා. මේ කියන්නේ CID එකෙන් ඇවිල්ලා තිනවා මේ බුද්ධ්‍යංශයෙන් ඇවිල්ලා තිනවා මේකට කියලා මං හිතන්නේ මූ කියලා තියෙන්නේ. ඒ වෙනවා සර්. ඒක තමයි කෙල්ල ඔක්කොම අස් කරගෙන පැන්නේ. කාල සීමාව ඇතුළත සර් මට කැම්පස් එකේ ළමයි නම් මොනතරම්නම් මුණ ගැහිලා තියෙනවද සර්? ඒ වගේම මම මොනතරම්නම් ළමයින්ට උදව් කරලා තියෙනවද සර්? මොනවද ඒ කරපු උදව්? ඔය සර් තුර ඈත පළාත් වලින් ඇවිල්ලා සර් මේ බෝඩ්ඩලා ඉන්න ළමයි ඉන්නවනේ සර්. ඔය සර් මේ අපි කැම්පස් එකේ ලැබ්ස් වහනවන සර් හිටපු ගම ඒ වහන කාලවල වලදී සර් මම ඒ ළමයින්ට ඒ ලැබ්ස් ඇතුළට යන්න මේ උදව් කරලා තියෙනවා සර්. ඕ මූ තමයි උගන්න මූ තමයි මූවත් පාවිච්චි කරලා මම දන්නවා සර් ඒක වැරදි කියලා. ඔව් මූ දන්නේ නැහැ මූ කරපු වැරද්ද මොකද්ද කියලා තාම දන්නේ නැහැ. එහෙනම් මේවටත් උත්තර දන්නවා ඇතිනේ. පියන් කෙනෙක් හැටියට සර් මගේ රස්සාව පණිවිඩ එහාට මෙහාට ගෙනියන එක නිසා මම ඒ කාල සීමාව ඇතුළත මොනතරම්නම් පණිවිඩ සර් මේ කැම්පස් එක ඇතුලේ එහාට මෙහාට ගෙනියන්නේද? හැබැයි සර් මම එච්චර වසර ගානක සේවා කාලයක් වුණාට මම කොම්පියුටරයක්වත් අතින්වත් අල්ලලා නැහැ සර්. හැබැයි මගේ අවබෝධය අඩු වුණාට සර් මම කියන්නේ සර්ලා හොයන ප්‍රශ්නට උත්තරය ඇත්තේ එයාගේ තීසිස් එකේ.
යෝ චරිත අත්තලගේ මචං මට කකුල් දෙක අල්ලලා වඳින්න හිරිල් තියෙන මචං මේ වටපිටාවේ තියෙන නොයිසස් නෙවෙයි ඒකට කියන්නේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඊට පස්සේ මේ මියුසික් මචං මට කියන්න දෙයක් නෑ මචං මාරම හොඳයි. ඇවිල්ලා ඉගෙනගෙන පැන්නවා මචං. ඒකේ ඔක්කොම මේව කරලා ගියාට අර IP එක හංගන්න බැරි වුණා. ඒකෙන් තමයි අහෝනේ weaponless silence unseen untold entwined in currents and deep sea hold. weaponless silence නේද? silenceless කියන්නේ silence weapon නෙවෙයි. weaponless silence ඒ කියන්නේ මේක මේ ආයුධයක් විදියට හදපු එකක් නෙවෙයි මං හිතන්නේ. ඒ වුණාට ඉතින් LTT එක පසුකාලීනව ඒව පාවිච්චි කරන්න ඉන්නේ නැති ආයුධ විදියට. A name encrypted, a fate withdrawn, remembered by none, yet never gone. Even now her silence speaks. Over depth no sunlight seeks. No cries remain, just silence and foam ever she drift without a home. She completed her postgraduate studies at the University of Toronto. She was never seen again. මේක ලියලා තින්නේ මේ යෝගේශ්වරී කියලා මෙයාට තමයි. කාටද මේක ලියලා තින්නේ ඒ කෙල්ලගේ නම වෙන්නේ සමහර විට යෝගේශ්වරී කියන්නේ. ඒ කෙල්ල මෙහෙට ඇවිල්ලා ඉගෙනගෙන ගිහිල්ලා තිනවා කොහොමද මේ හදන්නේ කියලා මේ විදියට මේවා. එතකොට මෙයාලා කරපු CID එකෙන් කරපු ෆයින්ඩින්ග්ස් වලින් එයාලා හොයාගෙන තිනවා මෙයා මේ විදියට ඇවිල්ලා මෙහි ඉගෙන අර බඩු ඔක්කොම ගෙනල්ලා ඇත්තේ මේ විදියේ සයිලන්ස් විදියට යන මේ සබ්මරීන්ස් හදන්න කියලා. කොහොම හරි මං හිතන්නේ සබ්මරීන්ස් හම්බුණා. යෝගේශ්වරියව අපිට හොයාගන්න නැති වුණා. යෝගේශ්වරියට තමයි මේව ලියලා තියෙන්නේ. උදාහරණයක් දාන්නවද? සෝලන්න මේ හරිය දෙමුද? මෙතෙන් දුඹුරු දෑතම කඳුළු පුරවන් හිසුරු ඇරුණාද දුවනවාන. කැරලි කොණ්ඩේ අකී කරුවි මගේ උරහින් සොයනවනවා. මේ කාටද කියන්නේ කවුරු කියන එකක්ද කියන එක මට තාම තේරෙන්නේ නැහැ. හැබැයි මේක මේ එක ඒ ටික ලියලා තියෙන්නේ කෙල්ලට. Yo boys and girls මෙතෙන්දී උතනින් පස්සේ යන්නේ ක්‍රෙඩිට්ස් ටික තමයි ලෝඩ් වෙන්නේ. so මං හිතනවා මාරම next level වැඩක් කරලා තියෙන චරිතත්තලගේ hats off. කතා කරන්න දෙයක් නැහැ ඒ ගැන. මං හිතනවා මේ මම ඩිස්කවර් කරගත්තු දේවල් වලට වඩා මගේ ෆයින්ඩින්ග්ස් වලට වඩා ලස්සන හොඳ කතාවක් කාගේ හරි තැනක තියෙවි කියලා. එහෙම වුණොත් අනිවාර්යයෙන් පාවත් මෙන්ෂන් කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බවෙමු. subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, තමුද කරන්න. See you homies. Bye bye.